ඔන්න අපි කතරගම මහදේවාලය වැඳලා ගන්න ආවා. පූජාවක් කියන්නේ මේ විදිහට පසුබිම අරන් යනවා. එහෙනම් එන්න මාත් එක්ක කතරගම මහදේවාලය වැඳලා ගන්න යන්න. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ පොඩ්ඩක් මේ කරුවල වැටිලා තියෙන්නේ ඈ ඉඳලා මේ ටිකක් ඉතින් පොඩ්ඩක් පේනවා අඩුයි. හිතනවා මහදේවාලයට ගියාම නම් එහෙම වෙන එකක් නෑ එළියේ තියෙන නිසා. කොච්චර සෙනග ඉන්නවද කියලා මේ තිරෙන්න සෙනග ඒ වගේම මහදේවාලේ පිරිනමන සෙනග. මෙතන හදනවා. කතරගම දේවාලයේ ඇතුල් වෙනවා යන්නේ. නාය හරි කොහොමද? hello මේ පත්තිනි දේවාලේ තියෙන්නේ ඒ පැත්තෙන් අර පොලිම හොයන් එන ගම මේ අනිත් පැත්තෙන් ආවේ රවුමෙන් ආවා අතනින් එන්නට මේ පැත්තෙන් ඉන්නවා මේ පැත්තෙන් එන්න මං කියන්නේ නම් පැත්තෙන් ආවේ කිව්වනේ නේ සෙනග කොයිතරම්ද කිව්වොත් අපේ පොලිම මං හිතන්නේ මේ එන්ට්‍රන්ස් එක ළඟටම තියෙනවානේ ප්‍රධාන දොරටුව ළඟටම පොලිම සම්පූර්ණ වටයක්ම පොලිම යන්න තියෙනවා මෙන්න මේ විදිහට තාම තේවාවන් තමයි සිද්ධ කරන්නේ ඒ හින්දා තාම පූජාවල් ගන්න පටන් ගන්න මම හිතන්නේ හතා මාරත් නැහැ 20කට වගේ විතර පස්සේ ඉන්න බෑ
අපිට පේන්නේ පූජා වට්ටි අරගෙන ඇවිත් ඉන්න පොලිමේ. අපි තාම ඉන්නේ ප්‍රධාන දොරටුව ළඟ. එතකොට මේ අනිකරම මේ මුළු රවුමක්ම ඉන්නවා මේ පූජාව තියන්න. බලන්නකො. හැබැයි ඉතින් ඇත්තම කිව්වොත් අපි මෙච්චර භක්තියෙන් හැමදේම කරගෙන ඇවිත් මෙහෙම පොලිමේ ඉන්නේ නැතුව මේ එහෙම නිකන් මේ කටයුතු සිද්ධ කරත් ඒකේ ඒ දැනෙන හැඟීම නැති වෙන්නත් සමහරක් විට මේ ඉඩ තියෙනවා. දැන් මෙහෙම මෙච්චර පොලිමේ ඉඳලා මෙහෙම භක්තියෙන් මේ දේවල් කරනවා කියන්නේ ඒ දෙත් තියෙනවා මේ ඇදහිීමක් විශ්වාසයක් එහෙමද මේ හැමෝම ඉතින් මොනියම් හෝ බලාපොරොත්තුවක් සිතේ තියාගෙන මේ දේවල් කරන්නේ. එතකොට දෙන්න මෙන්න මෙතනින් මේ වටේ ගිහිල්ලා එන අය පූජාව තිබ්බන් පස්සේ කෙනා එළියට එනවා. මේ පූජාව තියන්න මේම මේ මෙතනින් මේ වටේ ගිහිල්ලා අතුල් වෙලා තමයි පූජාව තියන්න යන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි කතරගම මේ පූජා කටයුතු සිද්ධ වෙන්නේ. එහා පැත්තේ කාවඩි සිද්ධියක් ගැන අපි යම් බලමු. කතරගම ආවොත් මේ කාවඩි කියන දේ විශේෂයි. ඒක අනිවාර්යෙන් බලන්නම ඕනි. එහා පැත්තේ ඉඳලා කතරගම කියන්නේ ඉතින් මේ වගේ ගොඩක් දේවල් දැක ගන්න පුළුවන් තැනක් තමයි. බලන්නකෝ ආරූඪ වෙන අය, කාවඩි නටන අය, ඒ වගේ ඉතින් ගොඩක් දේවල් තියෙනවා. කෙනෙක් දුවනවා අමාරුයි. මේ ඉතින් කතරගමටම අවේනික වෙච්ච මේ දේවල් තමයි ඔයගොල්ලන්ට ඇහෙනවද දන්නේ නැහැ මම කියන එක.
දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ පොලිමේ කොහොමද අර දෙන්නව හොයාගන්නේ. බලන්න අපිට කලින් ඔයගොල්ලන්ට පොලිමේ හොයාගන්න පුළුවන් ද කියලා යාළුවා. අපිට හොයාගන්න. අපි බලමු ටිකක් ඉස්සරහට ඇවිල්ලා ගියොත්. ඉන්න. නතර නටයිනේ. ෆොරිනර්ස්ලා කොච්චර ලස්සනද කියලා සුදු අතින් සැරසිලා ඒගොල්ලොත් ඇවිත් ඉන්නවා මේ වන්දනාමාන කටයුතු කරන්න පූජා වට්ටිය අරගෙන එහෙම ඇවිත් ඉන්නවා. ඔන්න අපි දැන් පූජාව තියලා ඉවරයි. පූජාව තියලා ඉවර වෙලා කට්ටියට ඒ දේවලුත් එක්කලා දීලා දැන් අපි නැවතත් අපේ නවාසනට යන්න තමයි සෑඩස් එන්නේ. ඊට කලින් අපි පූජා වට්ටි ඒ බඩු ටික මේ වාහනේට දාන්න යනවා. වා කොහෙද යන්නේ? මේ පැත්තෙන් කතරගම ආවොත් අපේක්ෂා රෝහල වෙනුවෙන් මේ කරන සත්කාරයටත් පුළුවන් ප්‍රමාණිකින් ඔයගොල්ලන්ට පුළුවන් විදිහකින් කුමන හෝ ආධාරයක් කරලා යන්න අමතක කරන්න එපා. ඉතින් අපි දැන් ඒක කරන්න යන ගමන් තමයි ඉන්නේ.
කතරගම ආවොතින් මේ දේ කරලා යන්න නම් අමතක කරන්න එපා අනිවාර්යෙන්. ආවොතින් වැඳ පුදාගෙන ඒ ආගමික කටයුතු කරනවා වගේම හැකි පමණින් මේ දේ සිද්ධ කරන්න. පොකුණ ළඟ අපි චුට්ටක් නැවතුණා මේ පොඩ්ඩක් නිමන් හැරලා යනවා කියලා. අපොඩ මහන්සි මේ අර ආවිස වෙලා නටන කට්ටිය ඉන්නදම අපි මං හිතට 3-4 වතාවක් ළඟ වටේ ගියා. දැන් ආයි පිටක් කතරගම මහදේවාල බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා අපි. දැන් අපි ආයිත් වාහනේට යන ගමන් ඉන්නේ. මං හිතනවා පුළුවන් විදිහට ඔයාලට මේ කුමන හෝ දෙයක් ගේන්න උත්සාහ කරා. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට කියන්නේ කතරගම ඇවිත් වැඳ පුදා ගන්න බැරි වෙන කෙනෙක්ට ගෙදරින්දම් බලා කියාගෙන ඒ දේ විඳින්න පුළුවන්කමක් මට උරුම කරලා දෙන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. එහෙනම් කට්ටිය තවත් පූජාවට්ටි මේ හදනවා ඊළඟ පූජාවට තියන්න. ඉවරයි කිව්වට ඉවරම නෑ. ඔන්න දැන් අපි රැට කන්න කෑම ගන්න කියලා ආවා. අපි දවල්ට කෑම ගත්තේ මෙන්න මේ කඩෙන්. අපි දැන් ආයි මේකටම ආවා මොන හරි කාරණයට කන්න ගන්න කියලා. බලමු මොනවද ගන්න. කතරගම ආවොත් අනිවාර්යෙන් මෙන්න මෙතන රෙස්ටුරන්ට් එකෙන් කෑම ගන්න. ඇත්තටම කෑම හරිම රසයි. මම ඔයගොල්ලන්ට නම පෙන්නන්නම් මොකක්ද කියලා. නම තමයි කැෆේජේ රෙස්ටුරන්ට්. මෙන්න මේක. මේක තියෙන්නේ හරියටම කතරගම PNS එක ඉස්සරහා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ඉස්සරහමයි තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ කෑම හරිම රසයි. රසකාරක නැහැ, මුකුත් නැහැ. ඒ වගේම පෝෂන් එකත් හොඳ ලොකුයි. ඉතින් මේ ආවොත් කතරගම අනිවාර්යෙන් මෙන්න මේ කඩේ කාලය නම් කරන්න එපා.